අපි අද කතා කරන්න යන්නේ තනි මිනිස්සෙක් ගැන. හැබැයි මේ මිනිස්සයා මුළු රටකම නාට්‍ය කලාව සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කළා. ඒ විතරක් නෙවෙයි එතුමාගේ උරුමය වේදිකාවට විතරක් සීමාවුනේ නෑ. ඒක ගලින් නිම කරපු දෙයක් බවට පත් වුණා. හරි අපි බලමු මේ කතාව මොකක්ද කියලා. මේ පින්තූරය දිහා බලන්නකෝ. හරිම ලස්සනයි නේද? මේ තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කඳුකරේ තියෙන අර සුප්‍රසිද්ධ එලිමහන් රංගපීඨය. දන්නවද? ඒකේ නිර්මාතෘවරයෙක් වුණ ශ්‍රීමත් අයිවර් ජෙනින්ග්ස් කියලා තියෙනද? මේ වගේ තැනක් මුළු ලෝකෙම වෙන කොහෙවත් නෑ කියලා. ඉතින් හිතාගන්න පුළුවන් ඒකේ තියෙන විශේෂත්වය. හැබැයි මේක නිකම්ම ලස්සන තැනක් විතරක් නෙවෙයි. එතකොට ප්‍රශ්නේ මේකයි මෙච්චර නිස්කලංක සාමකාමී තැනක් කොහොමද මුළු රටකම නාට්‍ය කලාවේ විප්ලවයක් ඇති කරපු තැන බවට පත් වුණානේ? ඒක උනේ කොහොමද? කවුද මේ හැමදේම පිටිපස්සේ හිටපු ඒ දැවැන්ත චරිතය? හොඳයි. මේ කතාව තේරුම් ගන්න අපි පොඩ්ඩක් අතීතයට යන්න ඕන. හිතන්නකෝ 20 වෙනි සියවසේ මැද භාගයේ. ඒ කියන්නේ 1950 ගණන් වගේ. ඒ කාලේ වෙද්දි ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව හරියට පාරක් හොයාගන්න බැරුව අතරමං වෙලා වගේ තිබුණේ. ඒකට යාගෙම කියලා අනන්‍යතාවක් තිබුණේ නැහැ. ගැටලුව තිබුණේ මෙන්න මෙහෙමයි. එක පැත්තකින් තිබුණා බටහිරින් ගෙනාපු නාට්‍ය. ඒ කියන්නේ දෙබස් විතරක් තියෙන යථාර්ථවාදී නාට්‍ය. අනික් පැත්තේ අපිටම ආවේනික ගැමි නාට්‍ය සම්ප්‍රදායන් තිබුණා. හැබැයි ඉතින් ඒවට සැලකුවේ හරිම පහත් විදිහට ප්‍රාථමික දේවල් කියලා. ඉතින් අපේ නාට්‍ය කලාව මේ දෙක මැද්දේ හිර වෙලා තමන්ගේම පාරක් හොයාගන්න බැරුව හිටියා. අලුත් දෙයක්, අලුත් හඬක් අත්‍යවශ්‍ය වෙලා තිබුණා. ඔන්න ඔය වෙලාවේ තමයි අපේ කතාවේ වීරයා කරලියට එන්නේ. මහාචාර්ය එදිරිවීර සරච්චචන්ද්‍ර. එතුමා මේ අර්බුදය දැක්කා. දැකලා ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවට මානන්‍ය වුණු අපේම හඬක් හොයාගෙන යන ගමනක් පටන් ගත්තා. එතුමාගේ ගමන එක පාරටම පටන් ගත් එකක් නෙවෙයි. 1940 ගණන් වල එතුමාත් කලේ බටහිර නාට්‍ය සිංහලට අනුවර්තනය කරපු එක. හැබැයි 1952 වෙද්දී එතුමාටම තේරුණා මේ දෙබස් විතරක් තියෙන නාට්‍ය කලාව මලන්තයකට ඇවිත් කියලා. ඉතින් එතුමා ගවේෂණය පටන් ගත්තා. ඉන්දියාවට ගියා, ජපානයට ගියා. එහි තියෙන නෝ, කබුකි වගේ සාම්ප්‍රදායික නාට්‍ය සම්ප්‍රදායන් ගැඹුරින් හැදෑරුවා. ඔන්න ඔය ගමනේ ප්‍රතිඵලයක් විදිහට තමයි 1956 දී ඒ ලොකුම පෙරලිය සිද්ධ වෙන්නේ. ඉතින් එතුමා මොකද්ද හොයාගත්තේ? එතුමා නැවට පණ දුන්නේ අපේම ගැමි නාට්‍ය ශෛලියක් වුණු නාඩගමවලට. මේක අපේ ගැමි ඔපෙරා එකක් වගේ. කවිය, ගීතය, ශෛලිගත රංගනය මේ හැමදේම එකේ තිබුණා. හැබැයි ඒ වෙද්දී ඒක ටිකක් අභාවයට ගින් තිබුණේ. සරච්චන්ද්‍රයන් දැක්කා අනාගතයට යතුරු තියෙන්නේ මෙතන කියලා. හැබැයි වැදගත්ම දේ තමයි එතුමා ඒක ඒ විදිහටම කොපි කළේ නැහැ. ඒක නූතන ප්‍රේක්ෂකයාට ගැලපෙන විදිහට අනුතෙම්ම නිර්මාණය කරා. ඔන්න එතකොට තමයි සරච්චන්ද්‍රයන්ගේ මේ දීර්ඝ ගවේෂණයේ කූට ප්‍රාප්තිය එලි දකින්නේ. ඒ තමයි මනමේ නාට්‍ය. මේක නිකම් තවත් එක නාට්‍යයක් උනේ නෑ. මේක තමයි ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු හැරවුම් ලක්ෂ්‍ය. 1956. ඔව්. මේ අවුරුද්ද හොඳට මතක තියාගන්න. මේ තමයි නූතන ශ්‍රී ලාංකේය නාට්‍ය කලාව උපන් අවුරුද්ද. ඉතින් මනමේ සාර්ථක වෙන්න හේතුව මොකද්ද? ඒක හරියට සූත්‍රයක් වගේ. එකක් එතුමා නාඩගම් ශෛලිය පාවිච්චි කළා. දෙක රංගන යථාර්ථවාදී නෙවෙයි ශෛලිගතයි. ඒ කියන්නේ නිකන් අපි කතා කරනවා වගේ නෙවෙයි. තුන දෙබස් තිබුණේ කවියෙන් ගීතයෙන්. හතර ප්‍රධානම අරමුණ උනේ ප්‍රේක්ෂකයාගේ හිතේ රසයක් විශේෂයෙන්ම ශෝක රසය ජනිත කරන එක. මේ හැමදේමත් එක්ක එතුමා පැරණි ගැමි සම්ප්‍රදාය නූතන මනෝවිද්‍යාවයි හරි අපූර්වට එකට මිශ්‍ර කළා. කතාව ගත්තේ නම් චුල්ලධනුද්දර ජාතක කතාවෙන්. ඒක බෞද්ධ කතාවක්. හැබැයි ඒක ඇතුලේ තියෙන ආදරය, පාවාදීම, පාලනය කරගන්න බැරි ආශාව වගේ දේවල් ඒවා ඕනෑම කෙනෙකුට ඕනෑම කාලයකට දැනෙන දේවල්. ඒ කියන්නේ විශ්වීයයි. අනේ නිසා තමයි මිනිස්සු එකට එච්චරදම ඇදිලා ගියේ. හොඳයි. මනමේ වලින් පස්සේ සරච්චන්ද්‍රයන් නැවතුනේ නැහැ. ඒ සාර්ථකත්වයට එක්කම එතුමා තමන්ගේ අග්‍රකෘතිය නිර්මාණය කළා. ඇත්තටම ගොඩක් අය කියන්නේ මේක තමයි එතුමාගේ හොඳම නිර්මාණය කියලා. 1961 දී තමයි සිංහබාහු වේදිකාවට එන්නේ. මේක හරිම ප්‍රබල ශෝකාන්තයක්. තාත්තා කෙනෙක්ගේ පුතෙක්ගේ අතර තියෙන සංකීර්ණ වේදනාබර බැඳීම ඒක තමයි මේ නාට්‍යයෙන් ගැඹුරින්ම ගවේෂණය කරන්නේ. මේ නාට්‍යයට ආభాෂය ලැබුණු තැන තියෙන මේ කියමන දිහා බලන්නකෝ. දරුවෙකු කෙරෙහි ඇති ආදරය සමසින්ද, මස්සින්ද, නහරසින්ද, ඇටසින්ද, ඇට මිදුළු දක්වා ගොස් එහිම රැඳේ. ඇත්තටම හිතට වදිනව නේද? දරු සෙනෙහසේ තියෙන ගැඹුර, ඒ වේදනාව මේ වචන ටිකෙන් කොච්චර හොඳට කියවෙනවද? සරච්චන්ද්‍රයන් වේදිකාවට ගෙනාවේ අන්නේ හැංගීම.
සරච්චන්ද්‍රයන්ගේ දක්ෂකම පේන්නේ එතුමා මුල් කතාව වෙනස් කරපු විදිහෙන්. බලංග මුල් කතාවේ සිංහබාහු තාත්තව මරන්නේ කීර්තියට. සිංහයා කියන්නේ නිකම්ම රාක්ෂසෙක්. ඒත් සරච්චන්ද්‍රයන් ඒක වෙනස් කරනවා. එතුමාගේ සිංහබාහු ආදරයයි Tamanගේ මිනිස්සුන්ට වුණු පොරොන්දුවයි කියන දෙක මැද්දේ හිර වෙලා දුක් විඳිනවා. සිංහයා කියන්නේ නිකම් මෘගෙක් නෙවෙයි, පවුල නැති වෙලා උමතු වුණු දුක් විඳින තාත්තා කෙනෙක්. එතුමා සරල කතාවක් ගැඹුරු මනෝවිද්‍යාත්මක නාට්‍යයක් බවට පත් කළේ ඔන්නෝම. හොඳයි. සරච්චන්ද්‍රයන්ගේ මේ කලාත්මක උරුමය අපි මේ කතාව පටන් ගනිද්දි දෙකතු ඒ ගලින් නිම වූ තැනත් එක්ක කෙලින්ම සම්බන්ධයි. ඔව් අපි ආයෙමත් එනවා පේරාදෙනියේ ලස්සන තැනට. මේ තමයි සරච්චන්ද්‍ර එලිමහන් රංගපීඨය. හැබැයි අපි කවුරුත් ආදරයට කියන්නේ වල කියලා. සරච්චන්ද්‍රයන්ගේ විප්ලවීය නාට්‍ය බිහිුනේ පණ ලැබුවේ මෙන්න මේ වලේ තමයි. මේ වල හැදුණු හැඩි ගැන සරච්චන්ද්‍රයන්ම කියන කතාව හරිම අපූරුයි. එතුමා කියනවා කැඩුණු මැටි බඳුනක හැඩයගත් හැරුණු බිම් කඩක් මම දුටුවෙමි. ඒක ස්වභාවිකවම ශබ්දයේ විස්තරණය වෙන තැනක් බව මට වැටහුණි කියලා. ඒ වෙලාවෙල එතුමාට ග්‍රීසි එපිඩෝරස් ඇම්ෆිතියේටරේ මතප්පුනේ. ඒ අදහස තමයි මේ නිර්මාණයට මුල්ුනේ. මේ රංගපීඨයේ ලංකාවේ ලොකු සංස්කෘතික පුනර්ජීවනයක් ඇති කලා ඒක ඇත්ත. හැබැයි ඒ ගැන විවේචනාත්මක පැත්තකුත් තියෙනවා. සමහර විද්වතුන් තර්ක කරනවා කාලයක් යද්දී මේ වල කියන අවකාශය තනිකරම සිංහල බෞද්ධ කලා කටයුතු වලට සීමා වුණා කියලා. ඒ කියන්නේ ඒ අනන්‍යතාවය ඉහළින් ඔසවා තබන තැනක් බවට පත් වුණා කියන එක. මේකෙන් අපිට පේනවා කලාවයි දේශපාලනයයි අනන්‍යතාවයයි අතර තියෙන සංකීර්ණ සම්බන්ධය. හොඳයි. එහෙමනම් අවසාන වශයෙන් අපි බලමු සරච්චන්ද්‍රයන් කියන මේ දැවැන්ත චරිතයට ලංකාවෙන් එහාට ගෝලීය වශයෙන් ලැබෙන තැන මොකක්ද කියලා. මේක හරිම වැදගත් දෙයක්. ඉන්දියාවේදී සිංහබාහු නාට්‍ය බලපු විදේශී මහාචාර්යවරයෙක් කියලා තියෙනවා විස්මිතයි. මේක තමයි පිරිසිදු නාට්‍ය කලාව කියලා. ඒ කියන්නේ මොකද්ද? සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණවල තියෙන බලය භාෂාව, සංස්කෘතිය කියන සීමාවන් පහු කරගෙන යනවා කියන එක. හැබැයි මෙතන පරස්පරයක් තියෙනවා. එතුමාට ලැබුණු පිළිගැනීම ගැන බැලුවොත් ජාතික මට්ටමෙන් එතුමා තමයි අංක 1. කලාපීය මට්ටමෙනුත් රේමන්ඩ් මැග්සයිසේ වගේ ඉහළම සම්මාන හිමි වුණා. නමුත් ගෝලීය වශයෙන් ගත්තම එතුමාව හඳුන්වන්නේ හරිම අඩුවෙන්. ප්‍රධානම හේතුව තමයි එතුමාගේ නිර්මාණ සිංහල භාෂාවෙන් විතරක් තිබීම. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ අපිට හිතන්න මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ පිරිසුදු නාට්‍ය කලාව නම් ඒත් ඒක භාෂාව කියන බාධකය නිසා ලෝකෙන් සැඟවිලා තියෙනවා නම් අපි තවමත් නොදන්න. ඒ වගේ භාෂා බාධක නිසා ලෝකෙන් සැඟවිලා ඉන්න තවත් කොයිතරම්නම් ශ්‍රේෂ්ඨ කලාකරුවෝ මේ ලෝකයේ ඇතිද?